ප්‍රශ්නය අද ඔබට මොන වගේ හැඟීමක් දන්නවද? පිළිතුර අද මගේ ජීවිතයේ අඳුරුම් සහ වැදන කිරීම දවසය. මවක් ලෙස තමන්ගේ දියණියට අවසන් සමදුම් ලෝකයේ කිසිම මවකට වෙදීමට නිකමැති වේදනාවක්. මගේ හදවත අද සම්පූර්ණයෙන්ම බිඳී ගොස් තිබෙනවා. මේ දුක් වචන වලින් විස්තර කරන්න බෑ. මම තවමත් විශ්වාස කරන්න බෑ මගේ දුව අපි අතර නැති බව. හැමතැනම ඇයගේ මතකයෙන් පෙන්නවා. ඇයගේ සිනහව ඇයගේ ආදරණීය කතාබහ සහ ලස්සන හඬ මගේ හදවත් තුල හැමි මොහොතකම ඇහෙනවා. මගේ ජීවිතයේ ලුකම් කොටසක් අද මගින් ඇතිවෙලා වගේ දන්නවා. පර්ශනයේදී මරේසල කුඩා කාලයේදී කොහොම දරුවෙක්ද? පිළිතුර ඇය පුංචි කාලේ ඉඳන්ම ඉතාමත් ආදරණීය කරුණාවන්ත සහ නිහතමානී දරුවෙක්. ඇයට සංගීතයට තිබුණේ පුදුමකරු ආදරයක්. පුංචි වයසදීම ඇය නිතරම ගීත ගායන කළා. ඇයගේ හඬ ඇසින් හැම වෙලාවකම අපේ ගෙදර සතුටින් පෙර යනවා. එදම් මට හිතුණා මේ දරුවා දවසක මුළු රටම ආදරය කරන ගායිකාවක් වෙයි කියලා. ඇයි කවදාවත් කෙනෙකුට නරක කළේ නැහැ. හැමෝටම ආදරයෙන් කතා කළා. ඒ නිසාම අදත් ඇයව හැමෝම ආදරයෙන් මතක් කරනවා. පර්ශනය මවක් ලෙස ඔබට ඇය ගැන වැඩියෙන්ම ආඩම්බර වුණේ මොනද ගැනද? පිළිතුරු මීට වැඩියෙන්ම ආඩම්බර වුණේ ඇයගේ හොඳ හදවත් ගැන. ජනප්‍රියත්වය සහ සාර්ථකත්වය ලැබුණත් ඇය කවදාවත් වෙනස් වුණේ නැහැ. ඇය හැමෝටම ගෞරව කළේ. උදව් අවශ්‍ය අයට උදව් කළා. පවුලට ආදරය කළේ. ඇය සංගීතයෙන් පමණක් නොවේ තමන්ගේ යහපත් ගතිගුණවලින්ද මිනිසුන්ගේ හදවත දිනාගත්තා. ඒ නිසා ඇය මගේ දියණිය වීම ගැන මම හැමදාමත් ආඩම්බර වෙනවා. පර්ශනය ඇයගේ රසිකයන්ට ඔබ කියන්නේ කැමති මොනවද? පිළිතුර මගේ දියණියට ආදරය කළ ඇයගේ ගීත අහලා සතුටු වුණේ මේ අසිරු වෙලාවේ අපි පවුල වෙනුවෙන් යාචනා කරන සියලුම රසිකයන්ට මගේ හදවතින්ම ස්තුතියි. ඔබ සමග ආදරය සහ සහයෝගය අපට ලොකු ශක්තියක්. කරුණාකර ඇයගේ ගීත අහන්න ඇයව ආදරයෙන් මතක් කරන්නේ ඇයගේ සංගීත උරුමය ඉදිරියට ජීවත් කරවන්නේ එය තමයි මගේ දියණියට ඔබට දෙන්න පුළුවන් ලොකම ගෞරවය. පර්ශනය අද ඔබට ඔබ දියණිය සමග අවසන් වරට කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් නම් ඔබ මොනවා කියයිද? පිළිතුර මම ඇයගේ අත් අල්ලාගෙන කියන්නේ මෙච්චරයි. දුවි මට හැමදාමත් ඔය ගැන ආඩම්බරයි. ඔයාගේ ලස්සන හඬින් ලක්ෂ සංගීත හදවත සතුටු කළා. ඔය ලෝකයට වටිනා සංගීත උරුමයක් දාලා ගියා. අද ඔය අපි ඇස ඉදිරියේ නැති වුණත් ඔයාගේ ආදරේ සිනහව කරුණාව සහ හඬ අපි හදවත් තුළ සිදු කාලිකවම ජීවත් වෙනවා. අම්මා ඔයාට හැමදේම ආදරේ. ඔයාගේ මතකයේ කිසිදු මේකෙන්නේ නැහැ.